මධ්‍යම කඳුකරය ස්වභාවික පරිසරයෙන් අනුවන දෙස්විදි සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශයක්. ඒ නිසාම තමයි සෑම නිවාඩුවක් ලැබුණු සැනින්ම මේ රටේ බොහෝ පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ මෙහි තිබෙන දී ඈලි සහ මල් ඇතුළු මේ පාරිසරික සුන්දරත්වය විඳින්න. විදේශ සංචාරකයනොත් මෙරටට පැමිණීමෙන් අනතුරුව සුන්දර ගමනාන්තයක අසිරිය විඳින්න සඳහා නුවරඑළියට පැමිණෙනවා. මේ නුවරඑළියට පැමිණෙන බොහෝ පිරිස් අතරින් විශේෂයෙන්ම දේශීය සංචාරකයන් කරන්නා වූ කටයුතු කීපයක් නිසා ඉන් අනතුරුව නැවත මේ දිස්ත්‍රික්කයේ සුන්දරත්වය විඳින්න එන ජනතාවට නැත්නම් සංචාරකයන්ට ඒ අවස්ථාව හිමි වෙලා යනවා. හැම සතියකම දීර්ඝ සතියන්තයක් ලැබීමත් එක්කම මේ ප්‍රදේශයට බහුලව දෙස්විදෙස් සංචාරකයන් පැමිණ තිබෙන අයුරු දකින්නට ලැබෙනවා වගේම දී ඈලි ආශ්‍රිතව එහෙම නැත්නම් සුන්දර ස්ථාන ආශ්‍රිතව නැවතිලා ගිමන් හරමින් සුන්දරත්වයේ විඳිමින් පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව එම ස්ථාන බොහෝ සෙයින්ම අපිරිසුදු ස්ථාන බවට පත් කරන බව අපිට දකින්නට ලැබෙනවා. මේ විදිහට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී මුණ ගැසෙන ප්‍රධාන දී ඈලි දෙකක් වන ඩෙවෝන් සහ සෙන්ක්‍රයා දී ඈලි දෙපස ඉතාමත්ම අප්‍රසන්න අපිරිසුදු තත්ත්වයට පත් කර තිබෙනවා. මේ සංචාරකයන් විසින් භාවිතා කරන ලද විවිධ දේවල් මේ පරිසරයට නිදහසේ මුදා හැරීම නිසා. ඉතින් මේ තත්ත්වය හමුවේ මේ ප්‍රදේශයේ තියෙන පාරිසරික සුන්දරත්වය දිනින් දිනම නැති වෙන අවස්ථාවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා සංචාරකයනුත් මෙම ස්ථානයට පැමිණෙලා එහි අසිරිය විඳින ගමන්ම එහි පාරිසරික සුන්දරත්වයට හානියක් නොකරන්නට කටයුතු කරනවා නම් ඒ වගේම පළාත් පාලන ආයතන වුණත් එම ස්ථාන නැවත නැවත දිගින් දිගටම සුන්දරත්වයේ රැඳෙන ආකාරයෙන් පිරිසුදුතාවය රැකගන්නට අවශ්‍ය කටයුතු කරනවා නම් මෙවන් තත්ත්වයක් උදා නොවන බව තමයි පෙන්වා දෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. අපි සියලු දෙනාම මේ ලංකාවේ පුරවැසිය හැටියට මේ සියලු දේවල් ආරක්ෂා කරන්න ඕනේ. අපි හැමෝම අවංක වෙන්න ඕනේ. මේ වගේ දේවල් අපවිත්‍ර නොකර හැමදාම හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට පරිසම් අපේ වැඩ අපි කරගන්න ඕනේ. අනික් අයට කරදරයක් නොවෙන්න. තමන් කන බොන එකට අනික් අය පලි නෑනේ. පරිසරය පලිත් නෑ. ඒ නිසා ඒ සියලු දේවල් ආරක්ෂා වෙන්න ඕනේ.